ඉතින් ආයි බොහෝ වේවා සියලුම දෙනාට කොහොමද මම අද ගෙන්න යන්නේ ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් ගොඩක් දිනට ඒක තමයි ඩෙන්ටිය වන් ඩේ හදන්න මම හදන්නේ කුරුණෑගලින් මේකයි හැමෝම හිතනවා ලයිසන් එකෙන් ෆුල් ගේමක් ගහන්න පුළුවන් ඕන තැනක යන්න පුළුවන් ඩෙන්ටිය නැත්නම් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ජොබ් එකට ගියපුවාම ETF PTF හදන්න අනිවාර්යෙන් වැලිඩ් වෙන්නේ ඩෙන්ටිය විතරයි ලයිසන් එක වැඩක්ම වෙන්නේ නැහැ ඒගොල්ලන්ට කිසිම දෙයකට එහෙම දෙයක් තියෙනවා. ඕකේ තව අවශ්‍ය කාරණා ගොඩක් තියෙනවා. හරිද සමහර විට ඉන්නවා හරි ලයිසන් එක ගත්තා ඊට පස්සේ දැන් ඩෙන්ටියක් තියෙනවා ලයිසන් එකක් තියෙනවා යන යන තැන් පෙන්නන්නේ ඔයගේ ID එක පෙන්නන්න පුළුවන්ද කියලා අපොම ලයිසන් එක ගැම්මට හරි ඩ්‍රයිවිං පුළුවන් ලයිසන් තියෙනවා ඒක වෙනම කතාවක්. හැබැයි වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේක ඩෙන්ටි හදන එක. මොකද ලයිසන් එකට කලින් අපිට ඉන්නේ ඩෙන්ටිය. හරිද මුල අමතක කරන්න හොඳ නැහැ කියන්නේ ඒක තමයි. ඕකේ හරි එහෙනම් මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඔයගේ ලයිසන් එක නැති වුණා නම් මේ පොලිසියට ගිහිල්ලා එන්ට්‍රියක් දාන්න ඕනේ. මොකද මගේ ලයිසන් එක නැති වුණා. බයික් එක යද්දී උඩුසුලගේ පා වෙලා ගියා ඩෙන්ටිය. මම නැවත හොයාගන්න බැරි වුණා. ඒක අවකාශය වෙත මුදා හැරිය. දැන් ඒක අවකාශයේ කොතනක හෝ තියෙනවා ඇති හෝ නැතුවත් ඇති. ඉතින් මුලින්ම ගිහලා පොලිසි එන්ට්‍රියක් දාන්න ඕනේ. මම දැන් කුරුණෑගල පොලිසි එන්ට්‍රි එකක් ඉස්සරහ ගිහලා ගේට්ටුවෙන් අහපුවාම මේ මම ඩෙන්ටි නැතිවල මොකද කරන්න ඕනේ කියලා. එයාලා තැන කියනවා කෙලින්ම ගිහලා තොමද පැත්තට හැරෙන්න. මෙතන මීගහ ගාවින් ඉස්සරහ තියෙනවා. එයාලගේ ඒ පොත්වල ડોකියුමන්ට් ඒ වැඩ් කරන ඒරියා එක. එතෙන් ගිහිල්ලා මේ තියෙන එන්ට්‍රි කොපිය පැහැදිලි පේනවා තියෙන්නේ. ඔව්. එන්ට්‍රි කොපිය මේ තියෙන එන්ට්‍රිය. ඕකේ. ඉතින් රිසිට් එක රුපියල් 50ක් වගේ යන්නේ විනාඩි 15ක වගේ කාලයක් මට වැය වුණේ මේ ටික ගන්න. ඉතින් රුපියල් 50යි. ඕකේ. අනිත් එක තමයි උප්පැන්න සහතික ඔරිජිනල් උප්පැන්න සහතිකය. ඉතින් මං ගාව දැන් තියෙනවා ඔරිජිනල් උප්පැන්න සහතිකය. මම මේක ගන්න ගියේ මල්ලපිටියේ ඔෆිස් එකට. මොකද මට අයත් වෙන කාර්යාලය මල්ලපිටියේ ඔෆිස් එක. එතෙන් 120ක මුදලක් වැය වුණා. එතනත් මට විනාඩි 10ක වගේ කාලයක් යවුනේ. එච්චර කාලයක් වැය වුණේ නැහැ. ඊට පස්සේ යන්න ඕනේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා මෙමයි විස්තරය කියලා ඩෙන්ටිය මම හදන්න ඕනේ කියලා. එතනදී එයාලා වෙන ප්‍රොසෙස් එකක් යන්නේ ගිහිල්ලා ෆොටෝ එකක් ගහලා ඒක ඔන්ලයින් එයාලා යවනවා අදාළ දෙපාර්තමේන්තුවට. එතකොට එයාලා මට දෙනවා රුපියල් 400 මගෙන් ගත්තේ. මේ තියෙන්නේ මේක තමයි දෙන්නේ. ඕකේ මේක දෙන්නේ. මේක අරගෙන මේ ටිකත් අරගෙන යන්න ඕනේ ඊළඟට ග්‍රාම සේවක මහත්මයා හෝ මහත්මිය හම්බෙන්න. ඉතින් ගියාට පස්සේ එයාලා පොඩි ෆෝම් එකක් දෙනවා. එමිස් ෆෝම් එකක් දෙනවා. ඒ ටික පුරවලා විස්තරය කියලා ඒවා ටික කරගන්න තියෙන්නේ. අපි එනම් එතනින් හම්බෙමු. මම මේ ටිකත් යන්නේ අපේ ග්‍රාම සේවක මහත්මිය හම්බෙන්න. මේ හරි ග්‍රාම සේවක මිස්ගෙන් ඒ ડોකියුමන්ට් එක ගත්තා. ඩෙන්ටිය නැති කරගන්නවට වඩා ලේසි තියාගන්න එක ඉගෙන ගත්තා. දැන් ඒ ડોකියුමන්ට් එකත් අරගෙන අර සම්පූර්ණ ડોකියුමන්ට් ටිකත් අරගෙන දැන් යන්න ඕනේ මල්ලපිටියේ ඒජ් ඔෆිස් එකට. ඒජ් ඔෆිස් එකට ගිහලා එතනින් අත්සන දාගන්න ඕනේ. එතනින් අත්සන දාගෙන තමයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යන්නේ. මෙතන බස් ස්ටෑන්ඩ් එක උඩ. ඉතින් ඔහොම තමයි ක්‍රියාපටිපාටිය සිදු වෙන්නේ. වැදගත් දෙයක් ඉගෙන ගත්තා ලයික් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න. මම දැන් අපේ ග්‍රාම සේවක මිස්ගෙන් මේක අරගෙන සයින් එක අරගෙන කටුපිටියට ආව අපේ පරණ හිත මිතුරෙක් අයියා කෙනෙක් මෙතන කටුපිටිය හන්දි තියෙන්නේ. තේ එකක් බීලා බඩයක් කාලා යන්න. එහෙනම් බොහොම ස්තුතියි. ජය වේවා. කටුපිටිය ආවට මතෝ ආවට කට්ටිය ඉන්නවා නම් හරිද රබුක්කන කිට්ටුව පැත්තේ ඉන්නවා නම් ඔන්න આવොත් ප්ලේන් ටිකක් තියයි ප්ලේන් ටිකක් තියයි උදු වඩයක් ඉස්සයි පරිප්පු වඩයක් ඉස්සයි ඔක්කොම මේ ලෝ ප්‍රයිස් යන්නේ ලෝ රොටියක් 50
ඉතින් මේ යකෝ මේ අදමයි දැක්කේ මේ මෙච්චර මේ ආර්ථික දරුණුලා තියෙද්දි මේ කොහොම දෙනවා આવොත් මේ ප්ලේන් ටිකක් ගහලා වැඩක් කාලා යන්න එන්න